අයිබෝවන් කියලා පිළිගන්නවා අද අපේ AN Talks YouTube channel එක බලන්න හැමදෙනාම. ඉතින් අද මම කතා කරන්න හිතුවේ මේ දවස්වල යන FIFA Club World Cup එක ගැන. FIFA Club World Cup එක සෑහෙන කියන්නේ announce කරපු දවස් දාම සෑහෙන ප්‍රශ්න තිබ්බ ටූර්නමන්ට් එක. මොකද ඔක ටීම් සමහර ටීම් සෝරපු විදිය ඔක ටීම සල්ලි ආපු විදිය ගැන සෑහෙන ප්‍රශ්න තිබ්බ ටූර්නමන්ට් එක. මට හිතුණා පොඩ්ඩක් මේක ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් අද පොඩ්ඩක් මේක මේ ටූර්නමන්ට් එක කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. කියන්නේ අපි දන්නේ FIFA Club World Cup මොකක්ද කියලා බලමු. FIFA Club World Cup මම හිතන්නේ අපි දන්නේ Club World Cup එක තමයි. සීසන් එක මැද තියෙන අර චැම්පියන්ස් ලීග් එකේ දිනපු ටීම් එකයි කොනපල් දිනපු ටීම් එකයි බේසිකලි හැම කොන්ටිනන්ට් එකකින්ම ඒ කොන්ටිනන්ට් එකේ තිබ්බ චැම්පියන්ස් ලීග් එකේ දිනපු කට්ටිය එකතු වෙලා ටීම් 8ක් විතර ටීම් 6ක් 8ක් විතර 6ක් 7ක් විතර සෙල්ලම් කරන එක. ඒකේ හැමදාම වගේ තියන්නේ චැම්පියන්ස් ලීග් එකේ දිනපු ටීම් එක. හරි. ඕක තමයි අපි දන්නේ FIFA Club World Cup එක. FIFA මේක 2025 දී මේ එක්ස්පෑන්ඩ් කරපු ක්ලබ් වර්ල්ඩ් කප් එක කරන්න හේතුව තමයි මට හිතෙන විදියට FIFA වලට සල්ලි එන මේන්ම විදිය තමයි ඒගොල්ලන්ගේ වර්ල්ඩ් කප් එක. ඒක තියෙන අවුරුදු 4කට සැරයක්. ඒක ඒගොල්ලන්ට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ බේසිකලි අවුරුදු 4කට සැරයක් තමයි මේ සල්ලි හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ සෑහෙන 80ක් 85ක් 90කට වඩා කුට්ටියක් එන්නේ එතනින්. ස්පොන්සර්ෂිප්ස් කියයි TV rights කියයි හැම අරකයි මේකයි සල්ලි හම්බෙලා ඇතින්. නමුත් ක්ලබ් ෆුට්බෝල් කියන්නේ ඒගොල්ලෝ බලන එකක් නෙමෙයි. ක්ලබ් ෆුට්බෝල් බලන්නේ ඒ කොන්ටිනන්ට් එකේ ඉන්න වෙනම ඕගනයිසේෂන් දැන් යුරෝපියන් වල නම් UEFA එක. තාබන්දුර UEFA තමයි චැම්පියන්ස් ලීග් එක යුරෝපා ලීග් එක ඔක්කොම බාර වෙන්න ඕගනයිසේෂන් එක. ඔය මාකට් එකට මේගොල්ලන්ට එන්ටර් වෙන්න ඕනකම තිබ්බා. ඇයි FIFA වලට මේක කරගෙන ඉන්න තිබ්බා නේද වර්ල්ඩ් කප් එක. FIFA වලට මේ කප් එක අරගෙන ඉඳලා නැගී යන රටවල් වලට පහසුකම් දීලා ඒ රටවල් වල ෆුට්බෝල් දියුණු කරගෙන ඉන්න තිබ්බා නේද. ඇයි මේ කොහෙවත් යන ක්ලබ් ෆුට්බෝල් මෙහෙට ඇදගන්නේ. FIFA කියන්නේ FIFA ඕගනයිසේෂන් එක වෙනම කරප්ටඩ් ඕගනයිසේෂන් එකක්. ඔයාලා බැලුවේ නැත්තම් මම රෙකමන්ඩ් කරන සෑහෙන්න බලන්න Netflix එකේ තිබ්බ FIFA documentary FIFA Untold හරි FIFA True Story වගේ හරි මොකක් හරි FIFA documentary Netflix කියලා සර්ච් කරන්නකො. එතකොට එනවා. ඒගොල්ලෝ South Africa 2010 කොහොමද දුන්නේ? ඒගොල්ලන්ට host nation එක 2021 ගේ කටාර වලට host nation එක දුන්නේ කොහොමද? Giovanni Infantino, Sepp Blatter ගැන හිනම කතා, කියන්නේ හෙනම corrupted organization එක. Basically ලංකාව වගේ බේසිකලි හිතුනවා බැලුවම එනම කරප්ටඩ් ඕගනයිසේෂන් එක. ඉතින් ඔයකට අර සල්ලි ටිකක් ගන්න ඕනකම තිබ්බා. කියන්නේ ක්ලබ් ෆුට්බෝල් වලට එන සල්ලි ටිකක් මෙහෙට ගෙන්න ගන්න ඕනකම තිබ්බා. කීපයක්. ඕක තමයි මට හිතෙන්නේ ක්ලබ් වර්ල්ඩ් කප් එක ඕගනයිස් කරන්න හේතුව. හරිනේ. අපි පොඩ්ඩක් බලමු. දැන් අපි දන්නා ක්ලබ් වර්ල්ඩ් කප් එක ඕගනයිස් කරන්න වෙන හේතුව තමයි මට හිතුන විදිය. ඒක තමයි මට හිතුනේ. නමුත් ඒගොල්ලෝ කිව්වේ FIFA වලින් කිව්වේ මේක අපේ වෙන කොන්ටිනන්ට්ස් වල තියෙන ක්ලබ්ස් වලට ගෙනල්ලා ග්ලෝබල් එක්ස්පෝෂර් එකක් දීලා ඒ පොඩි ක්ලබ්ස් වලට පොඩි එක්ස්පෝෂර් එකක් දීලා ඒ එහෙම ලොකු ක්ලබ්ස් උයි පොඩි ක්ලබ්ස් උයි සෙල්ලම් කරවලා පොඩි අර එහෙම එකක් ගන්න කියලා. කියන්නේ බේසිකලි පොඩි ක්ලබ්ස් වලට එක්ස්පෝෂර් එකක් විදිහට. ඒ ක්ලබ්ස් වල ෆෑන්ස් ලටයි සපෝටර්ස් ලටයි ප්ලේයර්ස් ලටයි ග්ලෝබල් එක්ස්පෝෂර් එකක් දෙන්න තමයි කියලා FIFA මෙහෙම දෙයක් කරේ. නමුත් ඇත්ත කතාව අරක. මට හිතෙන දේ ඇත්ත කතාව අරක. අර දේත් වෙනවා නැත්තේ නෑ. ඒ දේ යටින් දාලා ඒ කියන්නේ අපේ ලංකාවේ අර ඒ දවස්වල පාරවල් හැදුවා වගේ තමයි. පාර හැදුනා. හරි. නමුත් ඒ අතරේ යටින් කොමිස් කුට්ටියක් ගියා. ඒ වගේ එකක් තමයි මෙතන මට හිතෙන්න උනේ. අපි පොඩ්ඩක් ඔය ටූර්නමන්ට් එකේ මම අර කිව්වේ ප්‍රශ්න කියන්නේ කළු පැල්ලම් කීපයක් තිබ්බා. මේ කළු පැල්ලම් වලින් දෙකක් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඔය කළු පැල්ලම් එකක් තමයි ඕකට ටීම්ස් තෝරපු විදිය. ඔය ටීම්ස් තෝරපු විදිය තමයි ඒ කොන්ටිනන්ට් එකේ අවුරුදු මේක නම් මම ගත්තේ මට 2021 වගේ ඉඳන් අවුරුදු 4කදී හොදටම කරපු ටීම්ස් ටික. බේසිකලි 2020 ඒ කියන්නේ 20 ඉඳන් 23 වගේ වෙනකන් 23 24 වගේ වෙනකන් කරපු ඒ UEFA කියන්නේ ටූර්නමන්ට් ඒ කොන්ටිනන්ට් එකේ කරපු හොඳම ටීම්ස් ටික. UEFA ගැන අර කොයිෆිෂන්ට් එකෙන් තමයි ගත්තේ. ඒකට මම හිතන්නේ UEFA වලින් යුරෝප් වලින් ගියේ ඉන්ටර් ඉන්නවා, සිටි ඉන්නවා, චෙල්සි ඉන්නවා, සල්ස්බර්ග් ඉන්නවා. ඕමම තමයි PSG ඉන්නවා. ක්ලබ්ස් කීපයක් තමයි තියෙන්නේ.
නමුත් ගිය සීසන් එකේදී හොඳටම කරපු ටීම්ස් එක මොකද්ද? ලිවර්පූල්, බාර්සිලෝනා ඔය ක්ලබ්ස් දෙක නෑ. එතකොට සල්ස්බර්ග් ඉන්නවා. ඕක ලෝකේ තියෙන හොඳම ක්ලබ්ස් වල එකතුවක්. ඒ කියන්නේ යුරෝපාවල කියන්නේ යුරෝප් කොන්ටිනන්ට් එකේ තියෙන හොඳම ක්ලබ්ස් වල එකතුවක්. ඒක හොඳයි කියමුකෝ. ඒක තව කමක් නෑ කියමුකෝ. ඉන්ටර් මයාමි තේරුවේ කොහොමද? MLS වල ඉන්ටර් මයාමි තේරුවේ කොහොමද? MLS වල ඉන්නවා ටීම්ස් දෙකක්. ලොස් ඇන්ජලිස් FC සහ ඉන්ටර් මයාමි. ලොස් ඇන්ජලිස් FC මට මතක විදියට ඒගොල්ලෝ කප් එකක් දින්නා. ඉන්ටර් මයාමි ආවේ ඒගොල්ලෝ FIFA වලින් නම් කිව්වේ ඒ ලීග් එකේ හොඳටම කරපු ටීම් එක කියලා. මොකද MLS ලීග් එක අනිත් ලීග්ස් වගේ නෙමෙයි. ඒකෙදි ලීග් එක දිනන එක කියන්නේ টොප් 3 එක්කෙනා නෙමෙයි දිනන්නේ. ඒකෙදි තයි ප්ලේ ඔෆ් එකක් වගේ තියලා යන්නේ. මේකේ අවුරුදු මම දැන් টොප් 6 හරි 8 හරි මම දැන් ආයෙ අරගෙන ක්වාටර් ෆයිනල් සෙමි ෆයිනල් වගේ ගහලා තමයි යන්නේ. ඕකෙදි දින්නේ LA Galaxy. අර ඩෙබ් බෙකම් සෙල්ලම් කරපු සාතන් සෙල්ලම් කරපු ටීම් එක. LA Galaxy දින්නේ. නමුත් යන්නේ ඒ කියන්නේ හරිනයි යන්න ඕනේ LA Galaxy. නමුත් යන්නේ ඉන්ටර් මයාමි. FIFA වල දීපු හේතුව තමයි ඒ අවුරුද්දේ හොඳටම කරපු ටීම් එක කියලා. ඕකෙදි ඔය ක්ලබ්ස් දෙක මාරු වුණා නම් බැරිලා LA Galaxy හොඳටම කරලා නමුත් ඉන්ටර් මයාමි MLS එක දිනලා යන්නේ ඉන්ටර් මයාමි. ඇත්තනේ. ඒගොල්ලෝ අර හේතුව කිව්වට එකම හේතුව තමයි මෙසි. මෙසි නිසා තමයි අර ඉන්ටර් මයාමි ඉන්නේ. මේ FIFA Club World Cup එකේ. සරලයි. ඒක තමයි එකම හේතුව. මොකද මෙසි sells tickets. Messi sells tickets, Messi sells t-shirts, Messi sells merchandises. ඒද එකම හේතුව. මෙසි කරද්ද නෙමෙයි. අම්මේ මෙසිට බය නෙමෙයි. නමුත් FIFA කරපු දේ තමයි අරක. ඉතා ගන්න බෑ. ඒ කියන්නේ එහෙමට ටීම් තෝරලා මේක නිකන් අර ගමේ ටූර්නමන්ට් එකකට ටීම් තෝරනවා වගේ. මට හිතෙන්නේ. ඒක තමයි ඔය දැන් ටීම් තෝරපු දේ ප්‍රශ්නේ. අපි අනිත් ප්‍රශ්නේ ගමු සල්ලි. money cash money ප්‍රශ්නේ ගත්තොත් money වල price pool එක තමයි $1 billion හරිනේ $1 billion මේකෙදි දින්නොත් අඩුම around 125ක් මිලියන හම්බ වෙනවා ඩොලර් දිනන එකෙන්ට UEFA Champions League එකේ දින්නොත් හම්බෙන්නේ around 30 million dollars ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4 ගුණයක් විතර සල්ලි හම්බ වෙනවා අරක දින්නොත්. සහ participation කියලා වෙනම සල්ලිත් දෙනවා. ඒ කියන්නේ දැන් participation වලට යුරෝපියන් කන්ටිනෙන්ට් එකේදී ක්ලබ් එක participate කරනවාට 12.8 to 38.1 ඒ කියන්නේ 12.8 to 38.1 මිලියන විතර හම්බ වෙනවා. يعني based on the clubs. يعني ක්ලබ් එකේ තියෙන ලොකු විශාලත්වය දැන් බයර්න් වලට වැඩිපුර හම්බ වෙනවා. සල්ස්බර්ග් වලට අඩුවෙන් හම්බ වෙනවා. අන්න එහෙම. සවුත් ඇමරිකන් ක්ලබ් එකකට ඩොලර් මිලියන 15ක් විතර හම්බ වෙනවා. ඇෆ්‍රිකන් ක්ලබ් එකකට ඩොලර් මිලියන 9.5ක් විතර හම්බ වෙනවා. ඕෂනියා ක්ලබ් එකකට ඩොලර් 3.5ක් ඕෂනියා කියන්නේ අර ඕක්ලන්ඩ් සිටි මතකයිනේ මම දැන් 10 කාපේ ඒකට හම්බ වෙනවා. ඒකෙදි වැඩිපුර සල්ලි ප්‍රමාණය යන්නේ අර ලොකු ක්ලබ්ස් වලට. දැන් FIFA වලට ඕනකම තිබ්බේ පොඩි ක්ලබ්ස් ඕෂනියා ඒෂියන් කොන්ටිනන්ට් එකේ ක්ලබ්ස් වලට එක්ස්පෝෂර් එකක් දෙන්න ඒකට සල්ලි දෙන්න. එහෙනම් ඇයි අර ක්ලබ්ස් වලට අඩුවෙන් දෙන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් ඕක හරියට සමානව බෙදලා ගියා නම් ඉවරයි නේද? පාටිසිපේෂන් පිළ එක. පාටිසිපේෂන් පිළ එක 525ක් තියෙනවා. ඔය 525 32කින් බෙදුවා නම් ඉවරයි නේද? ඒක දෙරන්නේ අර ක්ලබ්ස් ටික ගෙන්න ගන්නත් ඕනේ. ඒ ක්ලබ්ස් වල හොදම ප්ලේයර්ස් එල්ලම් කරවන්නත් ඕනේ. මොකද මේක දන්න FIFA දන්න මේක මේ අන්තිම සීසන් එකේ ඒ කියන්නේ සීසන් ඉවරලා තියෙන සමහර ක්ලබ් එකට ඕන නම් මේක කිඩ්ස්ලා දාලා සෙල්ලම් කරන්න තිබ්බා. එහෙම කරන්නේ නැත්තේ ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ක්ලබ්ස් යන්නේ ක්ලබ්ස් වලට එකපාර කියන්නේ ඉප යන්නේ නැහැ කියලා. කියන්නේ potentially around 125 million හම්බ වෙනවා. 125 million කියන්නේ දැන් බයර්න් වගේ ක්ලබ් එකක් ගත්තොත් කියන්නේ ලොකු ප්ලේයර් කෙනෙක් ඔසමන් වගේ ප්ලේයර් කෙනෙක් ගෙන්න ගන්න පුළුවන් සල්ලි ප්‍රමාණයක් කියලා. තේරුණා නේද? ඕෂනියා වගේ ක්ලබ් එකකට හම්බෙන්නේ ඕෂනියා වල ඒෂියන් ක්ලබ් එකකට හම්බෙන්නේ 9.5 3.5 something ගන්න. ඒක හරිද? පාටිසිපේෂන් පිළ එකේදී ඒ බෙදලා ගියපු සල්ලි ප්‍රමාණය හරිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එක මොකද අර ක්ලබ්ස් ටික ගෙන්න ගන්නත් ඕනේ.
මේ කරගන්න තෝරන වගේ සිද්ධියක් තමයි ඔක තිබ්බේ. ඕක නෙමෙයි හොඳම එක. ඔය දැන් බිලියනේනේ. ඔය බිලියනේ ආපු විදිය තමයි පොඩ්ඩක් නිවුස් ටිකක් බැලුවම මං ඩැසෝන්නේ දැන් මේක පෙන්වනවා ෆ්‍රී වර්ල්ඩ් වයිඩ්. ඩැසෝන් මේක ෆ්‍රී වර්ල්ඩ් වයිඩ් පෙන්වනවා. ඕන කෙනෙක්ට බලන්න ඩැසෝන් කියන මම දැන් DS ZD මම දැන් බලන්න මේ dason.com එකට ගිහිල්ලා daezn.com ගිහිල්ලා ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට FIFA ක්ලබ් වර්ල්ඩ් කප් එක ෆ්‍රී බලන්න පුළුවන්. ඕකට TV rights ගන්නේ $1 billion දීලා FIFA වලට ඩැසෝන් එකකින්. හරිනේ. හොඳම වැඩේ කියන්නේ ඒක හරි ඒක කරලා දැන් 1 බිලියන් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්නේ. ඒක ෆ්‍රී පෙන්නනවා. ඕකේ. නිකම් පෙන්නන්නේ. සයින් අප් වෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකක්වත් දාන්න ඕනේ නැහැ. මම නිකන් ගිහලා බැලුවා ක්‍රෙඩිට් කාඩ් එකක්වත් දාන්න ඕනේ නැහැ. නිකම් පෙන්නනවා. හොඳ වැඩේ කියන්නේ සෞදි අරාබියේදී ඩැසෝන් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් ආයෝජනයක් ඇවිල්ලා තියෙනවා $1 billion. ඕක ඔය රයිට්ස් ගන්න කලින්. හරිනේ. හට 1 billion ඇවිල්ලා තියෙනවා. ඒකනේ ඒකත් මේ හොඳම වැඩේ. ඔය සිද්ධි ටික වෙන අතරේ සෞදි අරාබිය 2034 හොස්ට් නේෂන් දිනනවා. කියන්නේ 2034 වර්ල්ඩ් කප් එකට හොස්ට් නේෂන් ගන්නවා. තේරුණා නේද? ඔතන ඔය සල්ලි කරකිච්ච විදිය. මම කියන්නේ නැහැ සෞදි අරාබිය සල්ලි දීලා FIFA වලට ගත්තා කියලා. නමුත් මේ සිද්ධි දාමය බලන කෙනෙක්ට පුළුවන් ස්පෙකියුලේට් කරන්න මේක මෙහෙම දෙයක් නිසා වුණා කියලා. මම කියන්නේ මෙහෙම දෙයක් නිසා වුණේ කියලා. නමුත් මේ සිද්ධි දාමය බැලුවම ඔයාලා තීරණය කරන්න මොකක්ද උනේ කියලා. ඔයාලා අදසුත් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න මේක ගැන. ඕක නිසා ඔය හෙනම කරප්ටඩ් විදියට තමයි යන්නේ. දැන් ඔය විශේෂයෙන් ඕක මේක නම් හෙනම ඒක තේරෙන්නේ නැහැ මට කියන්නේ. ඔය හොඳම වැඩේ කියන්නේ ඔය FIFA මේ මම කලින් ඩොකියුමන්ටරි බලන්නකො අනිවාර්යෙන් බලන්න. ඒක මම නම් කියන්නේ අපි ෆුට්බෝල් ෆෑන්ස්ලා බලන්න ඕන ඩොකියුමන්ටරි එක. ඒක පෙන්නනවා. කියන්නේ කොච්චර කරප්ට් කියලා. විශේෂයෙන් ඔය ඉතාලියන් ලෙජන්ඩ්ස්ලා පව රොබර්ට් බැජියෝ වගේ කට්ටියත් ඕකට එකහුව වෙනවා. පාන්නකො ඒ කියන්නේ බේසිකලි කට්ටිය හිරෙත් යනවා. ඔය බ්ලැටර් එහෙම මං හිතන්නේ හිරෙත් ගිහිල්ලා තියෙනවා. කියන්නේ හෙන්නම කරප්ට් ඕගනයිසේෂන් එක. ඉතරයි මම කියන්නේ. ඔය සිද්ධිය සම්බන්ධයෙන් ඉතරයි මම කියන්නේ. අපි පොඩ්ඩක් ඊළඟ ටොපික් එක ගත්තොත් මට කතා කරන්න ඕන තියෙන ප්ලේයර් වෙල්ෆෙයාර් එක. ප්ලේයර් වෙල්ෆෙයාර් කියන්නේ ප්ලේයර්ස්ලා කොච්චර මැචස් එක දිහා සෙල්ලම් කරනවද කියන එක. දැන් අපි එක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ෆ්‍රෙඩි වැල්වර්ඩේ. රෙල් මැඩ්‍රිඩ් ක්‍රීඩක ෆ්‍රෙඩි වැල්වර්ඩේ FIFA ක්ලබ් වර්ල්ඩ් කප් ෆයිනල් එක සෙල්ලම් කරොත් මැචස් 65ක් එක දිගට. 65ක් විතර කරන දවස් 3ක් දවස් 4ක් ගැප් එකක් තියෙනවා. සමහර එච්චර දවසක් ගැප් වෙන දවස් දෙකක් විතර ගැප් එකක් තියෙනවා. එක දිගට දවස් මැචස් 65ක්. එනේ මේ ඊට පස්සේ කියනවා ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙනවා. මැනේජර්ස්ලා කියන ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙනවා. ඊට පස්සේ කට්ටිය කියන මෙහෙම ප්ලේයර්ස්ලා ඉන්ජර්ඩ් වෙනවා ප්ලේයර්ස්ලා ලොං කරියර් එකක් නැහැ කියලා. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් බාර්සිලෝනා වල වොන්ඩර් කිඩ්ස්ලා අන්සු ෆැටි වගේ ගත්තොත් අන්සු ෆැටි ඉන්ජරි ආවට පස්සේ නැහැ. ඒ කියන්නේ අපි දකින ඉස්සර දකින ලොන්ජෙවිටි එක දැන් ඉන්න ප්ලේයර්ස්ලාගේ අපි දකින්නේ නැහැ. ඉතින් ගත්තොත් ඩේවිඩ් බෙකම්ලා ස්ලාටන්ලා නෙමෙයි අවුරුදු 40 සෙල්ලම් කරා රොනාල්ඩෝ මෙසි බුස්කෙට්ස් සුවාරෙස් වගේ ඒ ප්ලේයර්ස්ලාගේ තිබෙන ලොන්ජෙවිටි එක අපි දැන් ඉන්න ප්ලේයර්ස්ලාගෙන් දකින්නේ නැහැ. මොකද ඒ ප්ලේයර්ස්ලාට සෑහන් ලෝඩ් ඇති. මේක කෙවින් ඩි බ්‍රොයින් පවා කියලා තියෙනවා. කෙවින් ඩි බ්‍රොයින් ටොනි ක්‍රූස් පවා කියලා තියෙනවා. මේ ස්පෙસિෆිකලි මේ FIFA ක්ලබ් වර්ල්ඩ් කප් එකට මේ කියන්නේ ප්ලේයර් ඕගනයිසේෂන් එකක් තියෙනවා. ඒක නිකන් අර වෘත්තීය සමිතියක් වගේ ඒක සිංහලෙන් කිව්වොත් වෘත්තීය සමිතියක් වගේ. හවුද එච්ච ලඝු කරන්න හොඳ නේ මේ නිකන් සරලව කිව්වේ අපි කටේට තේරෙන්නේ. වෘත්තීය සමිතියක් වගේ ඒකෙන් පවා FIFA වලට කියලා තියෙනවා සහ නඩු දාලා තියෙනවා. FIFA ක්ලබ් වර්ල්ඩ් කප් එකට මොකද ප්ලේයර් වෙල්ෆෙයාර් එක ප්ලේයර්ස් එකන හිතලා නැහැ කියලා. ඉතින් ඕක එක ප්‍රශ්නයක් FIFA ක්ලබ් වර්ල්ඩ් කප් එකට තියෙනවා. සහ ඊළඟ අනිත් ප්‍රශ්න තමයි empty stadiums. grounds ගැන කතා කරලා වැඩක් නැහැ. විශේෂයෙන් හොඳම උදාහරණ තමයි Chelsea Los Angeles match එක. Chelsea Los Angeles FC match එක grounds his ground එක ඕකට ප්‍රශ්න කීපයක් මට හිතන්න බලපාලා තියෙනවා. මොකද ඇමරිකාවේ මේ දවස්වල තියෙන political දේශපාලනික වාතාවරණ නිසා කට්ටිය එන්න බයයි. මොකද අහපු කතන්දර එක්ක මොකද කට්ටිය මේ බෝඩර්ස් වලදී අල්ලගෙන හිරේ දාලා තියෙනවා. එන නැති ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නිසා මං හිතන්නේ
AV කියලා. ගොඩක් ෆෑන්ස් ඔතන ඉන්නේ ගොඩක් ඉංග්ලන්ඩ් ඇමරිකාව ඇතුලේ ඉන්න ෆෑන්ස්ලා තමයි ඕකේ ඉන්නේ. ඔක ටිකට්ස් ගත්තොත් මම දැන් ටිකට්ස් බැලුවා. ටිකට්ස් සමහර මැචස් වල ඩොලර් 9ට 10ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ටිකට්ස් මැච් එක බලන්න. يعني ටිකට්ස් විකිනෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්ලේයර්ස් ඒ කියන්නේ ෆෑන්ස්ලාට මේ ටූර්නමන්ට් එක ගැන කිසි උනන්දුවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ යුරෝපියන් පොඩ්කාස්ට් එකක් බැලුවොත්, ඒ කියන්නේ යුරෝපියන් කියන්නේ විශේෂ ඉංග්‍රීසි පොඩ්කාස්ට් එකක් බැලුවොත් ඒගොල්ලෝ කියන්නේ මේ ටූර්නමන්ට් එක අවශ්‍යතාවය ESPN FC එකේ එලිපිට කියනවා. එලිපිටම කියන මේ ටූර්නමන්ට් එක මේක අයියෝ මේක ප්‍රී-සීසන් එක ෆ්‍රෙන්ඩ්ලි යන්නේ කියලා. එලිපිටම කියනවා. ESPN FC කියන්නේ ඉන්න රෙපියුටඩ් කම්පැනි එකක් නේ. ඉන්න රෙපියුටඩ් ස්පෝර්ට්ස් ඕගනයිසේෂන් එක. ස්පෝර්ට්ස් මීඩියා ඕගනයිසේෂන් එක. ඒකෙදි පව කියනවා. නමුත් දැන් ඔය අපි කතා බැලුවේ නරක ටිකනේ. හොඳ ටික ගත්තොත් හොදක් තියෙනවා. නැත්තේ නෑ. මොකද අර කලින් කිව්වා වගේ අර දේ වෙනවා. ඕෂනියා ක්ලබ්ස්, ඒෂියන් ක්ලබ්ස්, සවුත් ඇෆ්‍රිකන් ක්ලබ්ස් වලට ග්ලෝබල් එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට යුරෝපියන් ජයන්ට්ස්ත් එක්ක ශ්‍රී ලංකාව හම්බ වෙනවා. විශේෂයෙන් ඔය නම්බර් 2 සන්ඩවුන් වගේ ඒගොල්ලෝ ඩෝට්මන්ඩ්ට සෑහෙන ගේමක් දුන්නා. විශේෂයෙන් අර කොරියන් ක්ලබ් එකේ වුණ කොරියන් ක්ලබ් එක නම මතක නෑ. ෆ්ලුමිනේසි වලට ලොකු ගේමක් දුන්නා. 3-2 පෙරතුනේ. අන්තිම මම මැච් එක බලුවා. මේ මැච් එක නම් බලුවා. මැච් එක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං නිසා බලුවා. 3-2 පෙරතුනේ. හෙන හොඳ ගේමක් දුන්නා. සහ විශේෂයෙන් ඕක්ලන්ඩ් FC වගේ ඒවට එක්ස්පෝෂර් එකක්. ඒගොල්ලන්ගේ මම දැන් ප්ලේයර්ස්ලා පාර්ට් ටයිම් ප්ලේයර්ස්ලා ඉන්නේ. පාර්ට් ටයිම් කියන්නේ ෆුට්බෝල් නෙමෙයි ඒගොල්ලන්ගේ මේන් දේ. ඒගොල්ලෝ ශ්‍රී ලංකාව ඒක ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. ග්ලෝබල් එක්ස්පෝෂර්, TV එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා. ඒ ක්ලබ්ස් වලට හොඳයි ඒක. නැත්තේ නෑ. මම අර කලින් කිව්වා වගේ තමයි. ලංකාවේ මම උදාහරණයක් ගත්තේ. පාර හැදෙනවා. පාර කාපට් වෙනවා. නමුත් පාර කාපට් එක පාර කාපට් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. පාර කාපට් එක සිද්ධිය දාන්න පාර කාපට් වෙන අතරේ අනිත් ප්‍රශ්නේ තමයි මට හිතෙන ප්‍රශ්න. ඕක මට හිතෙනවා goods outweighs the bads කියලා. sorry bad outweighs the good. කියන්නේ නරක වැඩි හොඳ වලට වඩා මට හිතන විදිය. නමුත් අර දේ වෙන්නත් ඕනේ. මොකද ඕෂනියා ක්ලබ්ස් ඒෂියන් වල ඉන්න ක්ලබ්ස් වලට හොඳ එක්ස්පෝෂර් එකක් හම්බෙන්නත් ඕනේ. නමුත් මේක මීට වඩා හොඳට කරන්න තිබ්බා. මගේ ඔපිනියන් එක. ඔයාලට මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් ඔය ටික තමයි මට අතන FIFA Club World Cup එක ගැන කතා කරන්නේ. මොකද මට මේක ගැන කතා කරන්න ඕනකමක් තිබ්බ සෑහෙන දවසක ඉඳලා. මේක තිබ්බ කළු පැල්ලක් ගැන කතා කරන්න ඕනි කියලා හිතුවා. ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න අනිවාර්යයෙන්ම මොකද ඒව අනිවාර්යෙන් කියන මට පොඩක් අවශ්‍ය මේ ඔයාලා හිතන විදිහ පොඩ්ඩක් මේ ටූර්නමන්ට් එක පොඩ්ඩක් බලන්න. ඉතින් මේක තමයි අද වීඩියෝ කතා කරන්න තියෙන්නේ. අපි කියන කලින් මතක ඇතුව වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒකම මතක ඇතුව subscribe කරලා bell icon එක click කරගෙන යන්න. අපි එන ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඉතින් ඔයාලට ජය වේවා.